මේ වීඩියෝ එකෙන් මම රිවිව් කරන්න හිතුවේ මේ නෝබල් කියලා බ්‍රෑන්ඩ් එකෙන් එන ෆ්ලෑෂ් ලයිට් එක එම් චෙකින් වලට අපි පාවිච්චි කරනවා. මේක ඕඩර් කළා මම ගොඩක් කල් වෙනවා. මේ හැබැයි ඕපන් කරේ නෑ වීඩියෝ එකක් ගන්න කියලා හිතාගෙන. ඒ නිසා මම මේකේ පැකේජින් ඕපන් කරා. මේ ෆ්ලෑෂ් ලයිට් එක හදන්නේ මෝගොක් වල. හැබැයි මම ගත්තේ විස්තර දාන්නම් මේකේ අර US සෙලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. ඊට පස්සේ එහෙන් තමයි ඕඩර් එක ආවේ. එතකොට ඒ සෙලර් ලිස්ට් කරලා තිබ්බේ US ඩොලර්ස් 120කට. සාමාන්‍යයෙන් මේක ඊට කලින් තිබ්බේ 80ක් විතර තමයි අනිත් තැන්වල මම දැකලා තියෙන. එතකොට US ඩොලර්ස් 120යි ඊට පස්සේ ශිප්පුනයි කොමරි මට ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් මේක 230ක් වගේ කොස්ට් වුණා. 210ක් 210 සහ 230ක් අතර කොස්ට් වුණා මෙහෙට එන්න. ටික දවසක් ගියා හැබැයි මේක එන්න. අපි අරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මේකේ පැකේජින් එකක් බොක්ස් එකක් එහෙම කිසිම දෙයක් නැහැ. මෙහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. බබල් රැප් එකක. තව බබල් රැප් එකක තියෙනවා. මේක මම ගොඩක් දැන් මාස 3ක් විතර වෙනවා. මම ඒක නිසා දන්නේ නැහැ බැටරි එහෙම කොහොමද කියලා. අපි ඕපන් කරලා බලමු. ඒක බැලුමට නම් ගොඩක් පොඩි ටෝච් එකක්. මේක USB-C version එක. මම මේක දැකලා තියෙනවා තව අර සාමාන්‍ය pin type charger එන ටෝච් එකකුත්. මේක USB-C. බොහොම පොඩි ටෝච් එකක්. ඇත්තටම හිතුවරට ගොඩක් පොඩි ටෝච් එකක්. අපි ඕපන් කරලා බලමු. ඒක අහලා තියෙනවා මෙතන බ්‍රෑන්ඩ් එක සහ මෝගොක් වල MGK කියලා. ඊට පස්සේ මෙතනින් තියෙනවා charging port එක. අපි මෙතන බටන් එකක් තියෙනවා. ඔපරේට් කරද්දී ප්‍රෙස් කරන්න ඕන මම හිතන්නේ. ඒ වගේම මෙතන මම හිතන්නේ මේක තමයි on off switch වල ස්විච් එක. ඒක පොඩක් හිර කරලා ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක ගලව බලමු. තොපේ මෙතන ඉස්සරහ තියෙනවා නොසල් එක. මට පේන විදිහට ලෙන්ස් එකක් තියෙනවා නොසල් එකට කලින්. වගේම මෙතන මැනුවල් එකක් මම හිතන්නේ ඇවිල්ලා තියෙනවා. මේක දැක්කේ නැහැ ඉස්සෙල්ලා. ඒක කියලා තියෙනවා ෆාස්ට් charging එකක් යූස් කරන්න එපා කියලා. හරි අපි බලමු මේකේ charging තියෙද කියලා. charge එක තියෙදි කියලා ටෝච් එකේ. මෙහෙම තමයි on කරන් තියෙන්නේ. සාමාන්‍ය ස්විච් තියෙන්නේ අපේ රත්නපුර ටෝච් වල තියෙනවා වගේ. charge එක නම් තියෙනවා. එලියත් හොඳට තියෙනවා. හැබැයි මේක ජස් කරන්න බෑ ටෝච් එකේ එලිය. මම දන්නේ කොහොමද ඔයාලට කැමරාවකට මේක පේන්නේ කියලා. හැබැයි ඇඩ්ජස්ට් කරන්න බැරි වුණාට මම හිතන්නේ එකෙන් ඒ තියෙන එක සෙටින් එකෙන්
ගල හොඳට චෙක් කරගන්න පුළුවන්. අපි බලමු මේකේ කොහොමද සයිස් එක කම්පෙයාර් කරලා අපි මෙච්චර මේ වෙනකන් අන්බොක්ස් කරපු අනිත් ටෝච් එක. මේක තමයි අපි ඉස්සෙල්ලම අන්බොක්ස් කරේ. ඊට පස්සේ මේ නයිට්කෝ කියන බ්‍රෑන්ඩ් එකකින් එන එක. කොමාරි නෝබල් ෆ්ලෑෂ් ලයිට් එක තමයි දැනට පොඩි මේක. මේ ඔක්කොගෙම